දැන් ආණ්ඩු පක්ෂෙත් ඉන්නවනේ යම් යම් උදවිය. දැන් අපි නලින්ද ජයතිස්සව ගත්තොත් දැන් එයා එළියට ඇවිල්ලා සමාජයට කතා කරන කෙනෙක්. බිමල් රත්නායක වගේ චරිත ඉන්නවා. හාමුදුරු කොහොමද දකින්නේ උදවිය? මෙහෙම නරක නැහැ හැමෝම. කියන්නේ කවුරුවත් නරක නැහැ. මෙතන තියෙන එක්ස්පීරියන්ස් නැතිකමක් හා උද්දච්චකමක්. හැබැයි ටිකක් හැදෙන්න දෙන්න ඕන කියලා හිතෙන්නද වෙලා. අපි ඒකට ටයිම් දෙමු. මොකද අපේ පේන නායකයෙකුත් නැහැනේ මේක තාම හදිස්සියට පත් කරන්න තරම්. හදිස්සියට පත් කිරීම කියන්නේ තවත් අලුත් ප්‍රශ්නාවලියක ආරම්භයක්. අනික ලංකාව ලේසියෙන් දියුණු කරන්නත් බෑ. මොකද ලංකාවේ ඉන්නේ නිකන් කන්න බලන් ඉන්න මිනිස්සු ටිකන්නේ. ඒ මිනිස්සුන්ට කවුරු රජ වුණත් නිකන් කන්න දෙනවා නම් ඡන්දේ කතිර ගන්නවා. තාම සමෘද්ධි එහෙම එලෙසම දෙනවා. සමෘද්ධි ලක්ෂ 50ක්ද කොහෙද? ලංකාවේ පවුල් ඉන්නේ ලක්ෂ 60ක් 65ක්. ඒකේ එතකොට බලන්න රටක 70%ක් විතර සමෘද්ධිය ඉල්ලනකොට නිකන් ඉල්ලනකොට ඒ රට දුවන්නේ කොහොමද කියලා. අපේ රටේ උන්ගේ විදිය තමයි බොරු කී පිනට කන්න දෙනවා කිව්වොත් ඕනෙහෙකුට ඡන්දෙ දෙනවා. පිනට දෙනවා කිව්වොත් දැන් මම හෙට ඇවිල්ලා කිව්වොත් මුළු රටටම නොමිලේ සමෘද්ධිය දීලා ලක්ෂ ගාන එකට පඩි වැඩි කළා. ගෙවල් වල ඉන්නේ උන්ට 10,000 ගානේ දෙනවා. මෙන්න විමද්දගතයි මම වෙන් කරා. මෙන්න මේ රට මට ඡන්දෙ දීලා මම පත් කරවනවා. ඒ තරම් ගොන් හරක් ටිකක් ඉන්න රට. මම කියන්නේ මේවා දැන් නවත්තන්න ඕන. කවුරුත් දැන් කොහොමද ආණ්ඩුවට බයිනෝනේ. දැන් මට බයිනකොට ඔයා දන්නවද මං කරන වැඩේ? මං ඊළඟ හොඳ අහන්න වැඩ කරන්නේ නැහැ. දෙකක් කියලා ආයි වීඩියෝ එකක් දෙකක් කියලා ඉවර වෙලා ඊටත් වඩා වැඩිය මට ඕන එක කරගන්නවා. පැහැදිලිනේ? ඊට පස්සේ ගලක් ගිහලා මිනිස්සු කියනවා අපි බැන්නට උන්වහන්සේ කරපු එක හරි කියලා. අරුණ කුමාර ජනාධිපතිවරයා ආවේ නැද්ද උමන්දාපෙත්? ආයෙනවා ඉතින් මීඩියා වල දකින්න එපයි. ඔව් ඒක තමයි YouTube එකේ අර අනික රටේ නායකයා බුද්ධිමත් වෙන්න ඕන. මගේ පක්ෂය හොයන්න නැතුව මගේ දක්ෂතාව ටික හොයාගන්න. පැහැදිලිද? මම රටේ ජනාධිපති නම් ඔයාගේ පක්ෂේ මම හොයන්න යන්නේ නැහනේ. මම ඔයාව පාවිච්චි කරනවා මගේ රටේ ජනතාවගේ යහපත පිණිස. හැමතිස්සෙම පක්ෂ කරගන්න ඕන. Tamanට පක්ෂ එක්කෙනාද විපක්ෂ එක්කෙනාද? විපක්ෂ එක්කෙනා. දැන් අපි පක්ෂ කරගන්න බලන්නේ අපිට හොඳ කියන මිනිස්සු කොහොමත් අපිට හොඳ කියනෝනේ. අපිට බයිනේ උන් එක්කනේ අපි වාද කරන්නේ. තර්ක කරනවා. පක්ෂ කරගන්නවා. ඉතින් ඒකට බයයි. ඇයි එහෙනම් මොකටද දේශපාලන? හරි අරුණ කුමාර ෆේල්. අපි එහෙම හිතමු අනුර ෆේල්. අපි එහෙම 100ක් තාම කියන්නේ නෑ හාමුදුරු කියන විදිහට දැන් බෑනේ අර කියපු දේවල් කරන්නේ නෑ කරපු දේවල් නෙවෙයි කියන්නේ. හාමුදුරු කියන විදිහට ඕකනේ තියෙන්නේ. කවුරු හරි එන්න නායකයෙක් ඉන්නවද දැන් මේ? කිසිම කෙනෙක් නෑ. ඇයි ඉතින් අර ඔය ඉන්න ඔය ඔක්කොම නායකයෝ ටික බැලුවාම ඒ ඔක්කොම නායකයෝ අසාර්ථකයි. නෑ මට නිකන් තනි වචනෙන් කියන්න සජිත් ප්‍රේමදාස සුල්සු නැද්ද? සජිත් ප්‍රේමදාස ආවා කියමුකෝ. හැමදාම මේ රටේ මිනිස්සු නායකයෙක් තෝරගන්නේ ඉන්න එකට වඩා හොඳ එකෙක් නෙමෙයි. ඉන්න එක එපා වෙච්ච හින්දා ඕන පඟර නැට්ටෙක් දාගන්නවා. එතකොට එදා ඉඳලම කරේ ඒක. නාමල් බේබි නාමල් රාජපක්ෂ මොන බේබි ආවත් ඇත්තටම නාමල් කියලා දකින්න විදිහ අපිට කියන්න අපි හිතන්නේ ඒක විතර මම හිතන්නේ දැන් නාමල් පරිණත නෑ කියලා. තාම මදි ජන මදි කියලා. එහෙම ආවොත් ආයිත් අර නැමැත්තපු තැනින් පටන් ගනීවි. මගේ අදහස ඒක. ඒක පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන්. හැබැයි මහින්ද මහත්තයා ඇයි කිව්වේ කියලා ආයිත් දන්නේ නැහැ. මොන මහින්ද කිව්වා කියලා ඇහුවත් ඒක මගේ අදහස. දැන් ඔය දිලිත් ජයවීරලා වගේ විවසායකයෝ ඇවිල්ලා තියෙනවනේ මෙහෙ. ඒගොල්ලන්ට සමාජ මතයක් නැහැ. ඒ සාමාන්‍ය ලංකාවේ බිස්නස් කරපු මිනිස්සෙකුට දේශපාලනට ඇවිල්ලා අවුරුදු 20ක්වත් යනකම් මිනිස්සු යාව නායකයෙක් කියලා පිළිගන්නේ නැහැ. ඇත්තටම කියන්න ලීඩර් කෙනෙක් නැහැ. ලංකාවේ ලීඩර් කෙනෙක් නැහැ. ඉතින් එතකොට මේ මනුස්සයට කරගෙන යන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නැති එක දැන් අනුර අවස්ථාවක් කරගන්න ඕන. අනුර දේශපාලන කපටිකම් තිබ්බට මිනිස්සු අල්ලන්න දන්නේ නැහැ. දැන් 21 රැලියක් එනවනේ. ඔය රැලියෙන් ආණ්ඩු පෙරලන්න එන්නේ. මොකද වෙන්නේ? ආණ්ඩුවෙම එකපාර පෙරලන්න බෑ. වැලිය පෙරලන්න පුළුවන් එච්චර. නෑ මෙතන අනුර දැන්වත් දැනගන්න ඕන. Tamanට විරුද්ධ බලවේගයට එකතු කරගන්න. අනික ගොඩාක් මට මුගක් අපිත් එක්ක කතා කරන ඊයේත් කතා කරා මුගක් ඒගොල්ලෝ හැමෝම බුද්ධිමතුන් අයින් වෙනවා කියලා. ඒක හොඳ නෑ. පාලනයෙන් උපදෙස් අපිත් අයින් වෙලානේ. බුද්ධිමතුන් අයින් කරන්න අරක. බුද්ධිමතු එකතු කරගන්න. මට යාගේ දේශපාලන මතය අපිට වැඩක් නැහැනේ. මට මතකයි ගෝඨාභයගේ කාලෙත් ඔය විද්වත් මණ්ඩලයේ පිරිස අයින් වෙන්න පටන් ගත්තා ප්‍රථමයෙන්. මුලින්ම කරේ ඒක. බුද්ධිමතුන් නැව අතෑරලා යෑම. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ දැන්වත් මේව නවත්තලා මම කියන්නේ මම ඇග්‍රිකල්චර් වලට මම සහයෝගය දෙන්න. කර්මාන්ත ව්‍යවසායක ඊට පස්සේ ටෙක්නොලොජි ඒවා අපි තියෙනෝනේ අපි ළඟ. අපි අපේ ඇඟේ තියෙන ඒවානේ. ඉතින් ඇයි අපෙන් ඒව ගන්න නැත්තේ? අපරාධයක්. කිසිම මනස අවදි නොකරගත්ත දේශපාලන නායකයෙක් මේ රට හදන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ ඊට කලින් නායකයෝ කරපුවා බල ඒවට අනුව කරන්නේ අනේක. දැන් ඒක නේද තියෙන්නේ. ඇත්තටම අපි දැන් මහින්ද ජනාධිපති වුණත්, ගෝඨාභය වුණත්, රනිල් වුණත් මගේ ප්‍රතිපත්තිය අපි රජාට විරුද්ධ වෙන්නේ නැහැ. රජාට විරුද්ධ වීම කියන්නේ රටට විරුද්ධ වීම. රටට විරුද්ධ වීම කියන්නේ මිනිස්සුන්ට විරුද්ධ වීම. පැහැදිලිනේ? අපි ඉන්න පුද්ගලයා කවුරුණත් එයත් එක්ක අපි අපිත් එක්ක හිතවත් වෙන්න කැමති නා. අපි වැඩ කරන්න කැමති. අපි ගේම් ගහන්නෙත් නැහැ. එයාට විරුද්ධව ගේම් ගහනවා නම් කියලා ගිහිල්ලා ගහලා.